ඉතින් ගෙනිහින් දෙන්න කලින් පොඩ්ඩක් මම රස බලනවා. රස බලලා තමයි ගෙනිහින් දෙන්නේ. ටිකක් ඉන්න බලන්න. රසටම තියෙනවා. එන්න යා. අපි ගෙනිහින් දීලා බලමු මොකද කියන්නේ කියලා. සුද්දා අද වහිනවත් එක්කනේ අපි ඉන්දියාප්ප හදලා කමුද? ඉන්දියාප්ප මං හදලා නැහැ. ඔය කන්නාස නම් හදලා දෙන්න. අයි මස් එක හදලා ඉවරයි. අපි බලමු රස කොහොමද කියලා. වාව් සුපිරියට තියෙනවා. ඉන්දියාප්ප කනවා නම් අනිවාර්යයෙන්ම පරිප්පුවක් තියෙන්න ඕනේ. බලමු පරිප්පුවේ රහ. සුපිරි. හයි වැඩේ නම් ඉවරයි. එහෙනම් අපි කාලා බලමු නේද? තුන් එක මුලින්ම අපි දාගමු. ඊට පස්සේ පරිප්පු දාගමු. පරිප්පු ඉන්දියාප්ප වලට නැතුවම බැරි පොල් සම්බෝල. කාලා බලමු. රසටම තියෙනවා. හොඳටම තියෙනවා. ඉතින් ගෙනිහින් දෙන්න කලින් පොඩ්ඩක් මම රස බලනවා. රස බලලා තමයි ගෙනිහින් දෙන්නේ. ටිකක් ඉන්න බලන්න. රසටම තියෙනවා. එන්න යා. අපි ගෙනිහින් දීලා බලමු මොකද කියන්නේ කියලා.